දවර සහෝදරවරුනි, අද මම මේ වැඩසටහන තුළින් ඔබට කියන්නේ ඉතාමත් වැදගත් කරුණක්. ඔබ දන්නවද මේ අපිට වෙලා තියෙන දේ මොකද්ද? මේ දැන් රට හදනකොට රටේ ක්‍රම වෙනස් කරලා, ඒ කියන්නේ සිස්ටම් චේන්ජ් එකක් කරලා දැන් අපි උඩු යටිකරු කරලා හුරුරල පන්නලා හුරුරල එළවලම දාලා ජනතාව අතුගාලා දාලා හුරුරල අනුර කුමාර සහෝදරයටත් අපේ මාලිමාරජටත් බලය දුන්නා. දැන් වැඩ කරගෙන යනකොට මාස 7ක් ඇතුළත ඉතින් කරපු වැඩ කන්දරාව නම් කියලා ඉවර කරන්න බෑ. මොකද ඒ වැඩ කන්දරාව කරගෙන යනකොට දැන් ඔන්න හතුරුන් වෙඩිකා පූර්වක වෙලා තියෙන්නේ. දැන් මේ අලුතෙන්ම ඇතුළේ තත්ත්වය තමයි මේ ජනාධිපතිතුමා විසක් වලට ජනාධිපති සමාව දීලා සම්මුසි හිරකරුවන් පිරිසක් නිදහස් කරලා තිබුණා. ඒ සාමාන්‍ය හිරකරුවන් නිදහස් කරන එක ඉදා ඉඳන්ම ඔය තිබිච්ච එකක් තමයි උඟක් ඉස්සරින් ඉඳන්ම. ඒ කියන්නේ 1974 ඉස්සරින් ඉඳලා ඉතින් ඊට පස්සේ 70න් පස්සේ ඒක ක්‍රියාත්මක වෙනකොට ඒක දූෂණ හුඟක් ඇති වුණා. කෙසේ හෝ මේ මෙතෙන්දී 333ක් එළියට දාලා තිනවා. නමුත් අපේ වීරෙක් වගේ කතා කරන මහා පඬිතෙක් ඉන්නවනේ, කටවාචාලයෙක්, මේ පාර්ලිමේන්තු කතා කරන මන්ත්‍රීවරයෙක්. ඔහු ඇවිල්ලා නමෙන් කියන අජිත් පීරිස්, අජිත් පෙරේරා. ඔහු ඇවිල්ලා පාර්ලිමේන්තුවේ ඇවිල්ලා බෑව හොඳ බොරුවක් ජනාධිපතිතුමා අපරාධකාරයෙක්ව නිදහස් කරලා කියලා. නමුත් ඔහු ඇත්තටම නීතිඥයෙක්. ඔහුට තිබුණා කරන්න ඒක එතන ඇවිල්ලා පාර්ලිමේන්තුවේ කියන්නේ ඉස්සෙල්ලා ඒ හොරකමක් විශේෂ හොරකමක් නේ, මහා අපරාධයක් නේ. අපරාධකාරයෙක්ව එළියට දැම්ම කියන්නේ ඔහුට තිබුණා ඒක ගිහිල්ලා පොලිසියට පැමිණිලි කරන්න, රාජ්‍ය පොලිසියට පැමිණිලි කරන්න. එහෙම කරන්න නැතුව ආවේ මේවා මේගොල්ලන්ගේ යම්කිසි සැලැස්මක් කරනවා යාවේ. ඇවිල්ලා ඔවුන් කිව්වා කොහොමද එයා දැනගත්තේ ඒක? දැන් එයාට විතරක් කොහොමද දැනගන්න හම්බුනේ එක්කෙනෙක් එළියට දැම්ම කියලා? ඒවා එහෙනම් අභ්‍යන්තරයෙන් එන්න ඕනේ. එහෙනම් මේවා සැලසුම් කළා, කුමන්ත්‍රණ කළා අනුර සහෝදරයාට මඩ පාරක් ගහලා, මාලිමාවටත් ඒ මඩ පාර ගහලා ඔවුන් දැන් වෙඩිකා පූර්වකේ නොයෙකුත් දේවල් කරන්න උත්සාහ කරනවා. නමුත් ඒවා අසාර්ථක වෙනවා. නමුත් ඔවුන් මේ දමලා ගහපු එක අර බූමරංගයක් කියන්නේ කැරකිලා තමන් ළඟට වෙන්නේ. ඒ වගේම වෙලා අජිත් පෙරේරාගේ ඔළුවටම වැදුනා. ඒ තරම් නෙමෙයි මුළු සජිපෙටම වැදුනා. මුළු විපක්ෂෙටම වැදුනා. මොකක්ද උනේ? එතකන් බොහෝ දෙනා දැන් නැතුව හිටියේ, බොහොම සුළු පිළිසක් දැනන් හිටියා මේ වගේ දෙයක් ඔය බන්ධනාගාර තුල කරනවා කියලා. ලිස්ට් එක නාම ලයිස්ට් එක දුන්නාට පස්සේ අතරතුර තමන්ට ඕන කරන ඒක ඒ කට්ටියවත් එළියට දානවා. ඒකේ විශේෂයෙන්ම දේශපාලන අවස්ථාවෙන් තියෙන ඔය පෞද්ගලික කාලේ රනිල් රාජපක්ෂ සජිත්ගේ පාලන කාලයේදී කරපුවා තමයි ඒක පටන්ගත ජයවර්ධන කියන ඒ අදුරදර්ශී දුෂ්ට පාලකයා 1977 දී එතන ඉඳන් දිගින් දිගටම ගියා. ගෝනොල සුනිල්ට සමාව දීලා තමයි පටන් ගත්තේ. දිගින් දිගටම ගියා. අන්තිමේදී දැන් පාරාවලක් වෙලා මේ ගහපු ගහිල්ල ඇවිල්ලා වැදිලා දැන් ඔන්න අර ඒගොල්ලන්ගේ අය එළියට ගන්න දෙපිච්ච ලොකු මාර්ගයක් වෙහිලා ගියා. දැන් ලෝකෙට එළි වුණා, මුළු ලෝකෙටම එළි වුණා මෙන්න මේ වගේ හොරකමක් ලංකාවේ කරනවා කියලා. මොකද්ද? පොදු සමාව දෙනවා, පොදු සමාවක් නැත්නම් ජනාධිපති සමාව දෙනවා, නත්තල් වලට දෙනවා සමාවක්, තව දෙනවා සිංහල අවුරුදු වලට දෙනවා, තව විශේෂ දවස්වල දෙනවා, ඒ වගේ දවස්වල විසක් දවස්වල දෙනවා. ඒ දෙනකොට ඒ ජනාධිපතිතුමා අසංගන්න ඒ ලිස්ට් එකට පිටින් ඒ ලිස්ට් එක දා ගන්නවා. අර එතන කොමසාරිස් ජෙනරාල්ගේ ලාච්චුවල දාගෙන එයා එකක් හදලා එයාට ඕන කරන අය දෙතුන් දෙනෙක් එකට ඇතුළු කරලා ඒක එක්ක මුදල් අරගෙන එහෙම නැත්නම් දේශපාලන අවස්ථාවමද එළියට දානවා. දැන් මේක උග කාලයක් කරගෙන ගිහින් තියෙනවා. දැන් මේ පිළිවෙල රාජ්‍ය පොලිසිය පරීක්ෂණ කරගෙන යනවා. කොච්චර දෙනෙක් මෙහෙම එළියට දැම්මද කියලා දැනගන්න හම්බ වෙයි. පෞගේ අවුරුදු 1977 ඉඳලම. එතකොට දැනට මේ මාලිමා රජය පත් වුණාට පස්සේ 20ක් නිදහස් කරලා තියෙනවා කියලා දැනට හොයාගෙන තියෙනවා නත්තල් දවසේ. එතකොට මේ දවසේ දෙතුන් දෙනෙක් එළියට දාලා තියෙනවා. මේ ඔක්කොම අහු වෙනවා. මේ ඇත්තටම හොයන්න ඕනේ. මේ හොයලා මේක මේ බන්ධනාගාර ගැන අමුතුම මේ රාජ්‍යයක් නේ. ඒක ඇතුලේ රජා තමයි ඔය කොමසාරිස්. ඔයගොල්ලෝ කරන දූෂණ ගැන තව වැඩි විස්තර කියන්නම්. දැනට මේ කරපු වැඩේ පාරාවලක් වෙලා ඕන්ටම බෙදලා තියෙන්නේ.